සිරිමාව එකේ සිද්ධිය ගැන සර් මොකද හිතන්නේ? ඇතරම මේ සිරිමාව එකේ ගෑල්ල මේ ගැර පොඩි වීඩියෝ එකක් හරහා මම හිතන්නේ ඊයේ දවසේ ඉඳන් ලංකාව පුරා ඉතා වේගෙන් වෛරල් වුණා ජනප්‍රිය වෙච්ච පොඩි සිද්ධියක්. මම හිතන්නේ දැන් ලංකාවේ මේ වෙලාවේ ජනප්‍රියම පාසල මොකක්ද කියලා අහුවොත් සිරිමාව එක තමයි ලංකාවේ ජනප්‍රියම පාසල. පුතේ ඒ සිද්ධියේදී ඇත්තටම මම ඒක දැක්කා සහ මම ඒක නැවත නැවතත් බැලුවා. දැන් මම අද ආයේ ඒ වීඩියෝ එක දැක්කොත් අදත් බලනවා. ඒක ඇතුලේ මට හැඟෙන දැනෙන දේ මෙහිමයි. ඒ මයික් එක අරන් කතා කරපු ගෑන් ළමයා හරිද වැරදිද කියන්න මම ඉස්සර වෙන්නේ නැහැ පුතේ. එයා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඇත්තටම සුදුසු එයා නෙවෙයි අර වෙන අනික් කෙනා වෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම සුදුසු එයා වෙන්නත් පුළුවන්. මම ඒක ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඒ ගෑනු ළමයා පුතේ ඒ මට්ටමට ස්ටේජ් එකේ ඒ වගේ කලර් නයිට් එකක ඒ වගේ ඔඩියන්ස් එකක් ඉස්සරහා ට්‍රොෆි එක ගන්න ගිහිල්ලා කුසලානයක් ගන්න ගිහිල්ලා ඊට කලින් අර විදිහට ඔඩියන්ස් එකට කතා කරලා කප් එක කුසලානෙත් එපා කියලා බහැලා ගිය ඒ කොන්ෆිඩන්ට් එක ගැන වචනයක් කියන්න වෙනවා පුතේ. මට හිතෙනවා අනිවාර්යෙන් මේ දුවට කොතන හරි මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒ අසාධාරණය තමයි පුතේ මොරාල් එක බවට පත් වෙලා එයාගෙන් එළියට ආවේ. මොකද දැන් ඇත්තටම ඔය ගුරුවරයා නැත්නම් ගුරුතුමා කියන භූමිකාව අති දැවැන්ත භූමිකාවක් නේ පුතේ. ගුරුතුමා කියන්නේ ගුරු උතුමා. ගුරුවරයා උත්තමෙක් විය යුතුයි. ඇත්ත කතාව එහෙම වෙද්දී ලංකාවේ අති බහුතරයක් ගුරුවරු ඒ වගේ ගුරු දෙවිවරු වෙද්දී කලාතුරකින් සමහර වෙලාවට ඉන්නවා පුතේ දරුවන්ගේ මුළු අනාගතයම කඩලා දාන දරුවන්ගේ මුළු ජීවිතේම දරුවන්ට එපා කරවපු එහෙම ගුරු භූමිකාත් හිටියා. මාත් දැකලා තියෙනවා. මට හම්බ වෙලක් තියෙනවා. එතකොට සමහර තැන්වලදී ඒ විදිහට මට ප්‍රශ්නයක් වුණොත් ඔයාට ප්‍රශ්නයක් වුණාම ඔයා සද්ද නැතුව කටවහගෙන හිතින් වේදනාව විඳගෙන ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක කියලා බැන්නට තාත්තත් එක්ක කියලා බැන්නට යාළුවත් එක්ක කියලා බැන්නට මේ කෙල්ල එතනින් අතර උනේ නේ. ඒතකොට දැන් සමහර ප්‍රශ්න තිබ්බා. එහෙම අම්මා තාත්තත් එක්ක කියලා නෙවෙයි ඔයාට එතනින් එහාට ඔයාගේ මුළු හීනෙම කඩාගෙන වැටිච්ච අවස්ථා තිබ්බා. ගුරුවරයා ඔයාගේ මුළු හීනෙම කඩා දාපු අවස්ථා තිබ්බා. එතකොට මට හිතෙනවා මේ කෙල්ලට එහෙම ලොකු මොරාල් එකක් දීලා ලොකු කොන්ෆිඩන්ට් එකක් පිටේ ඔඩියන්ස් එකට කතා කරන්න ආවෙම ඒ කෙල්ලට කොත්තන හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මගේ මෙතන මං අදහස් මොන හරි කියනවා නම් කියන්නේ පුතේ කෙල්ල හරිද වැරදිද ඒ මුකුත් නෙවෙයි. ගුරුවරයාගේ භූමිකාව පිළිබඳ ගුරුවරයා මීට වඩා ගොඩාක් කල්පනා කරන්න ඕනි. අපේ මේ ළමයින්ගේ අනාගතයේ ගොඩනගන එකේ මූලික වගකීමක් ලොකු හයියක් මේ ගුරුවරුන්ට තියෙනවා. එතනදී අර ඇරියස් කවර් කරන්න නැති ගුරුවරයෙක් වෙන්න, අදිමානසිකත්වයෙන් තොර ගුරුවරයෙක් වෙන්න ගුරුවරයා හැමතිස්සෙම කල්පනා කරන්න